එකල්ලේවනන් ආමනේනවයිගෙනේනවා ඕමියක්කොත් ගහමුත බං ඩිදිමත් අත්තෙනවා කිසිම ලල්ල එකක් නෑනේ මේ මලගෙදර ඉදරටියක් දෙෙන රාච්චිත් ඉටිය ගමන් නේද බං අනේ වන්තන් ඕමි නෙවෙයියකෝ යන්ද කුරුම්බයක් බොන්න මුතලාලියගේ වත්තේ හම්බානක කුරුම්බතිනවා මේ දවස්වල. අම්මෝ ඕක මේලා වත්තේ ඇති මටනම් බෑ පිස්සු දෙකෝ මේ මහර අර බලබං අර ඉන්න චරිතේ පොරොත් මලගෙදර ඇවිල්ලා අනේ ඇත්තට නේද ගහක් ගලක් වගේ හිටිය උන්දැන මේ ළඟදිත් අපේ කඩේ පැත්තේ ඇවිත් ගියානවා සීනිතේ කොළ ටිකක් ගන්න ගිය. බේබි නෝනනම් අවුරුදු 90ක්වත් හිටියා. ඒ කාලේ කාපු කොස් පොලොස් වල හයිය තමයි නෝ. සුමනා මුදලාලිට ඔය තේ කහට්ටියාවක් කරපන්. මුදලාලි සුමන කොහමද බං? මාන්ටක්කෙට හිතුවා උඹ මේලාවේ මෙහෙ ඇති කියලා. ඒක නෙවෙයි මේ උඹ හම්බෙන්න ඕන හින්දාමයි මම මේ ආවේ බං. වරෙන්කෝ අපේ වත්ත පහල පැත්තේ. ගමේ උන් ඔක්කොම මේ වෙලාවේ මලගෙදර නෝ. බය වෙන්න දෙයක් නෑ. අනේ චී මොනවද මුදලාලි මේ කියන කතා? කවුරු දැක්කොත් එහෙම වසලා හමාරයි. උඹ බය වෙන්න එපා. මෙන්න මේ සාලුව පොරවගෙන වරෙන්. මේක මගේ සාලුව. වරෙන් අර අපේ වත්ත පල්ලෙහා පොල් කැලේට. මම වැට මායි මස්සින්නම්. උඹ සාලුව පොරගෙන වරෙන්. සාලුව තිනින්ද මට උඹමයි කියලා අඳුරගන්න පුළුවන්නේ. කිසි ප්‍රශ්නයක් වෙන එකක් නෑ. අද හොඳට හඳත් පායලා. උඹ බය වෙන්න එපා. හච් 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 අඩෝ මගේ පීනිසත් වැඩි වේගෙන එනවා බං මේ රැම් පින්න ගියාම තවත් වැඩි වෙනවා අනිවාර්යයි. තොපිට නම් ඉතින් මොකද ඉතින්? අවුලක් නෑ ටී සෙට් එක ඔළුවේ බැඳගෙන යමන්. ඕක මොකද්ද බං? යවන්කෝ. මේ ගනි මෙන්න මේ පුටුවේ තිබ්බා සාලුවක් කාගේද මන් දන්නේ නෑ. කාගේ හරි ආච්චි කෙනෙක් ඉවෙන්නේ නැති. ඕක අල්ලන් ඔළුවේ බැඳගනි. ඉවරනේ කේම. කෝකෝ දීපන්. අම්මා නාත් එක්ක ඉර වෙලා බං. මලගෙදර හිටියනම් කාටුකුරක්වත් ගාලා ලිපායින්ට වෙලා ආතල්ලේ ගින්නා. බලපන් සීතලේ අනේ වන්දන්නේ. නවත්ත ගැනින් බේ බනේ. කුරුම්බයක් කඩලා පාරදි තලලා කන තරම් ආතල් එකක් තවත් නෑයකෝ. එලියක්කොත් පේන්නේ නෑ. ගෙදර ඇය නිදි වගේ ෂුවර් එකටම. මුදලාලියත් මලගෙදරින් ඉන්නේ. ඕක එන්න ටික වෙලාවක් ඇයි අපි ගාට නගිමු. කවුද මුලින්ම නගින්නේ? අමෝ මට බෑ බං. මේ පීනිසස්ත්‍රේ ගසුත් තෙමිලා ඇති. අනේ බෑ ගියාගත්ත ගමන්මනේ බං. පළයන් පැත්තකට. හරි මම ගහ මුදුනටම යනවා ඉස්සල්ලාම ඉතිරි උන් ටික ගහ දිගේ හිටපන්. ඔබ පීනසකාරයා ගහ පල්ලේ ඉඳලා ගෙඩි ටික ගාන්ට බාලා බිම තියපන්. හරි. හරිනේ. හරි සද්ද කරන්න එපා. නැගපන්. පොටට පන් කරකනකම්. හරි. ඕ ගෙඩි පාස් කරපන්. හිමින්ට පාස් කරපන්. හරි. ඔය පොල් ගෙඩි තියපු මොනවද යතු ගන්න ඔක්කොම. මේක පොල් ගෙඩි. හරි. එපි ඉක්මනට. ලතරේ ඉන්න වෙලාවක් නැහැ එපි. ඒ අම්මට සිරි මේ එලියක් කෙනා මේ පැත්තට. අඩෝ සද්ද කරන්න එපා. මේ අඩෝ උඹ පාත්‍යම්. කවුද බං? පාත්‍යම්. සද්ද කරන්න එපා. අනේ මන් දන්නේ මේ රෑ සතා සර්පේ එළියට බහින වෙලාවේ මිනිස් පුරුටක්වත් පේන මානෙකවත් නෑ. මන් දන්නේ මේ තනියම මුදලාලිට මේ වෙලාවටම තමයි තත වෙන්නේ. කොයිටම ළඟ ඉන්නේ කිව්වට මුදලාලි තාම ඇවිත් නෑ වගේනේ. ලාම්පුවත් නිවලා දාන්න ඕන. කවුරු හරි දැක්කොත් එමි ඉවරයි. කවුද බං? කවුරු හරි එවිල්ලා නතර වුණා වැට ළඟ. ඔම්ම සත්‍ය නොකර ඉඳපන්. මගේ සුමනෝ මම එනවා. ඔයව බලන්න සුමනෝ. මලර ගෙදරින් පැනගත්තෙත් බොහොම අමාරුවෙන්. කට්ටිය කොහෙද ඉතින් කයියට අවුනාම ආයෙ ඉතින් ඉවරයක් නෑ. සුමනා මෙලාකටත් වත්ත පහල පොල් කෑල්ලට වෙලා ඉන්න ඇති.
හුරු පුරුදු තැනනේ යන්ටූන ඉක්මට මොකෙක්වත් මුලිච්චුවෙන්ට කලින් මේ ඉන්නේ සුමන මගේ සුමනෝ මෙහටවරින් උම්මා කවුද මේ කවුදකොේ කවුද මේ